හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට රෙසිපි වීඩියෝ එකක් නන් නෙවෙයි ගෙන ආවේ. මම දවසක හදාගත්ත කෑම වේලක් තමයි ඔයාලට අරගෙන ආවේ. මම මේ හදන්නේ නම් දඩි බිඩි වට්ටක්ක එකක්. මොකද මේක ඉක්මනින් හදාගන්න මට වෙලාවක් තිබ්බේ නෑ. ඒක නිසා නැත්තම් මේකට හාල් පොල් කබලේ බැදලා අඹරලා අරගෙන හදා ගන්නවා නම් ගොඩක් රසයි. මම මේ විදිහට තමයි ඉක්මනට හදාගත්තේ. ඉතින් මම මේකට වතුර ටිකක් දාලා තමයි තම්බ ගන්නේ. මොකද මේ දවස්වල පොල් හොයාගන්නත් නෑ. අනික පොල් ගොඩක් ගණන්නේ. ඒක නිසා ඉතින් අපි අර පිරිමැස්මෙන් වැඩ කරන්නත් ඕනනේ නේද? ඒක නිසා මම වතුරෙන් තමයි මේක තම්බ ගන්නේ. මේක හොඳට තැම්බුණාට පස්සේ මම මේ වට්ටක්ක එක මිටි කිරි ටිකක් දාලා උයා ගන්නවා. ඕගොල්ලොන්ට පොල් තියෙනවා නම් මේක සම්පූර්ණයෙන්ම කිරි වලින් හදා ගන්නත් පුළුවන්. මේ විදිහට හදලත් ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන් රසයි. ඉතින් මම මේ හදාගන්නේ හාල් මැස්ස ටිකක් තෙල් දාගන්න මාළු මිරිස් දාලා. මම ගොඩක් කැමතියි හාල් මැස්ස තෙල් දාලා කන්න මාළු මිරිස් එක්ක. ඉතින් මම හාල් මැස්ස ටික ඉස්සෙල්ලාම තෙලෙන් බැදෙන්න තියෙනවා. ඒ ටික හොඳට බැදුනට පස්සේ තමයි මාළු මිරිස්, ලූණු, රම්පේ කරපිංචා ඒ හැමදේම එකට කෑලි මිරිස් ඒවා දාලා මම මේ තෙලට දාගන්නේ. මම මේක සැරින් සැරේ හොඳට කලවම් කරගන්නවා. මේක එකම විදිහට තියන්න එපා. මොකද කර වෙයි අඩියල්ලයි. ඒක නිසා සැරින් සැරේ බලා මේක හොඳට කලවම් කරගන්න. මම මේකට වතුර චුට්ටක් දාගන්නවා. අපි කලින් අර මාළු මිරිස් ඒවා අනාගත්ත භාජනයේට ඒකේ තියෙන මිරිස් තුන බහත් එක්ක මම මේකට වතුර චුට්ටක් දාලා මේ කාය හොඳට කලවම් කරලා පොඩ්ඩක් වහලා තියෙනවා. නැත්තම් මොකද අඩිය අල්ලනවා. මේකට අපි තෙල් ගොඩක් දාලත් නැහැ, වතුර ගොඩක් දාලත් නැහනේ. මේක හොඳට මේ විදිහට කලවම් කරගෙන හොඳට තෙලේ මේක බැදෙන්න අරින්න. එතකොට මේක ගොඩාක් රසයි. මේ විදිහට ඕගොල්ලොත් මාළු මිරිස් හාල් මැස්සෝ කරවල මොනවා හරිම තෙල් දාලා බලන්න. මේක ගොඩාක්ම රසයි. මම මේ විදිහට කන්න ගොඩාක් ආසයි. දැන් මේ මං හදන්නේ සෝයා මීට් එකක් හදාගන්න. ඉතින් ඉඟුරු සුදු ලුණු තෙලට දාලා ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස් මේ හැම දෙයක්ම තෙලට දාලා හොඳට ටෙම්පරාදු වෙන්න තියෙනවා. ඊළඟට එනසාල්, කරාමු නැටි, කුරුඳු පොතු ඒකත් තෙලට දාලා හොඳට ටෙම්පරාදු වෙන්න අරිනවා. මිරිස් කුඩු ටිකක් ඒකත් දාලා හොඳට තෙලේ බැදෙන්න දෙන්න. එතකොට තමයි අපිට හොඳ ලස්සන පාටක් එන්නේ මේ සෝයා එකට. ඉතින් මම ඊළඟට තඹගත්ත සෝයා ටික මේකට එකතු කරගන්නවා. මට මේ වළඳ ඉඩ මදි වුණා. ඒක නිසා මම වෙන වළඳකට මේක මාරු කරගත්තා. ඉතින් මම තක්කාලිත් දාගන්නවා. ඔයාලට මේකට පොඩි ගොරක කෑල්ලකුත් දාගන්න ගොඩක් රසයි. ඊට පස්සේ මම මිටි කිරි ටිකක් දාගෙන මේක හොඳට උයා ගන්නවා. මම ඕගොල්ලොන්ගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නද? මම දැන් එකතු කරේ කළු කුඩු. මම ඕගොල්ලන්ගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම්. ඕගොල්ලොත් මොනවා හරි උයද්දි වෑංජනයක් හරි මොනවා හරි උයද්දි ඒක ලිපේ තිබ්බ වෙලේ ඉඳන් ඕගොල්ලෝ ඒක රස බලනවද? ලුණු කොහොමද? රස කොහොමද? ඒක කොයි වෙලේත් හැඳි ගන්නවද? මට චූටි පිස්සුවක් තියෙනවා ළමයි. මොකක් හරි වෑංජනයක් හොද්දක් මොකක් හරි ලිපේ තිබ්බ වෙලේ ඉඳලා මම ඒක කොයි වෙලේත් හැඳි ගන්නවා. ඒකේ රස බලන එකමයි වැඩේ. ඕගොල්ලොත් කියන්න ඕගොල්ලොන්ටත් එහෙම පුරුදු මොනවා හරි තියෙනවා නම් මම වගේ කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ විදිහට සෝයා එක හදාගන්නවා. මේක ගොඩක් රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට පොඩ්ඩක් අර බොර ගතියට තියෙද්දි මම ලිප වහ ගන්නවා. මම මේ දැන් නම් හදාගන්නේ කොළ මැල්ලුමක්. මොකද මට හිතුණා මැල්ලුමක් තිබුණොත් හොඳයි කියලා. මොකද අපි මැල්ලුම් කනවා නම් සතියට
දෙපාරක් තුන් පාරක් හරි මැල්ලුම් අපේ කෑම වේලට එකතු කරගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මම කතුරු මුරුංගා කොළ ටිකක් කඩාගෙන ඒක හීනියට කපාගෙන තමයි මේ මැල්ලුම් එක හදාගන්නේ. ඉතින් මේක මේ තෙල් චුට්ටක් දාලා තෙම්පරාදු කරලා ගන්න ගොඩාක් රසයි. දාගන්නේ මේක ගොඩාක් වෙලා ඔයගොල්ලෝ ලිපේ තියාගන්න එපා. මේකේ කොළ පාට ගතිය යනවා. ඉක්මනට දෙතුන් පාරක් කූරු ගාලා අරගෙන වෙන භාජනයකට මේක මාරු කරගන්න. නැත්නම් කොළ පාට ලස්සන කොළ පාට ගතිය යනවා. ඉතින් මේ තමයි මං එක දවසක හදාගත්ත මගේ කෑම වේල. ඉතින් මේක ගොඩාක් රසට තිබුණා. ඔයගොල්ලොත් මේ මෙනු එක try කරලා බලන්න. එහෙනම් ඉතින් මම තවත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.